නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි ආකාරය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. සැසිවාරය ආරම්භ කිරීමට පෙර කතානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණියා. නවවැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි ආකාරයයි මේ. මේ මීට පෙර වර්ෂයන්හි ජනාධිපතිවරු පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගී වීමේදී පෙර ගමන් රථ අශ්වාරෝහකයින් ආරක්ෂකයින් පිරිවරාගෙන රාජ්‍ය නායකයින් මෙම අවස්ථාවට එක් වූ ආකාරයයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා චාම් ගාම්භීර උත්සවයකින් තමාට අවශ්‍යම ආරක්ෂකයින් පමණක් සමග මෙරස පාර්ලිමේන්තුවට පැමිණීම තුළින් රාජ්‍ය මහජන මුදල් අපතේ යාම වැළැක්වීමට ගත් තීරණයක් බවයි පැවසෙන්නේ. වියදම්කාරී බොහෝ විශේෂාංග කපා හරිමින් ආදර්ශයක් ලබා දුන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු පිළිගනු ලැබේ කතානායකවරයා විසින්. පසුව ප්‍රධාන දොරටුව අභියසතේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින්
ජයමංගල ගාථා සජ්ජායනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැළඳුම් කාමරය වෙත ගමන් කළා. පසුව ජනාධිපතිවරයා සභාගර්භය වෙත පැමිණ 9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් රාජාසන කතාව සිදු කළා. අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ